මේ ගාන අපෙන් අහලා තියෙන්නේ මෙන්න මේ එක මාධ්‍යවල. අපි කියන්න මේ තියෙන පළවෙනි මාධ්‍ය, දෙවෙනි මාධ්‍ය, තුන්වෙනි මාධ්‍ය. මෙන්න මේ එක මාධ්‍යවල මොකක්ද? ආලෝකයේ ගමන් කරන ප්‍රවේග අතර සම්බන්ධයක්. හරිද? එතකොට මුලින්ම ඕගොල්ලෝ දැනගන්න ඕනේ එක මාධ්‍ය තුළ ආලෝක ගමන් කරන වේග අතර සම්බන්ධයක් අහලා තියෙනකොට අපිට කෙලින්ම මෙතන දෙකක් නැහැ වේග සම්බන්ධ කරගන්න. මෙතන දෙකක් තියෙනව නැත්තේ නෑ. මේ මෙතන දෙක අපි යන්නේ වර්තනාංගය කරා. මම කියන්නම් නිකන් මෙතන මම මේ ගාන හදන්න ඕන නිසා මෙන්න මේ මාධ්‍ය වර්තනාංග N1 කියලා ගන්නවා. දෙවෙනි මාධ්‍ය වර්තනාංග N2 කියලා ගන්නවා. තුන්වෙනි මාධ්‍ය වර්තනාංග N3 කියලා ගන්නවා. හරි? බලමු මේ වර්තනාංගය සහ වේග අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මාධ්‍යයක වර්තනාංගය. මම උදාහරණයක් විදිහට වීදුරු ගන්නවා. හිතන්න කොන්න වීදුරු වල වර්තනාංගය. සමානයි මොකක්ද? රික්තකයක් තුලදී ආලෝක ගමන් කරන ප්‍රවේගය බෙදන්න ඕනේ මොකක්ද? අදාළ මාධ්‍යය. මෙතන අදාළ මාධ්‍ය කවුද? වීදුරු. වීදුරු තුලදී ආලෝක ගමන් කරන ප්‍රවේගය. ඒතර මෙතන එන්නේ v. රික්තකයක් තුලදී ආලෝක ගමන කරන වේගය අපි දන්නවා කොච්චරද සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් 3 වතාවක් 18යි. ඒක බෙදනවා මොකෙන්ද බෙදන්නේ? වීදුරු තුලදී ආලෝකයේ ප්‍රවේගය. හරි? ඒතර මේක තමයි අපි දන්න තියරි පොයින්ට් එක. ඒතර මේක අපි පාවිච්චි කරනවා මොකක් කරන්නද? මේක එක්කෙනාගේ වේග වල සම්බන්ධය ගන්න. මෙතන බලන්න ළමයි මෙන්න මේ ගාන දැක්කොත් එහෙම ඔයගොල්ලෝ පේන්න ඕනේ. මෙන්න මෙතනදී වෙලා තියෙන මොකක්ද? පූර්ණබ්බෙන්ද පරාවර්තනය ලක් වෙලා තියෙන්නේ. අපි දන්නවා මොකද? පූර්ණබ්බෙන්ද පරාවර්තනය ලක් වෙනකොට මෙන්න මේක මට ගන්න පුළුවන් නේද? මෙයා පතනය වෙන කෝණය කියලා. මම මේක තීටා කියලා කියනවා. පතන කෝණය තීටා. ඒ වගේ මෙන්න මෙතන කෝණය තමයි මොකක්ද? පරාවර්තනය වෙලා තියෙන්නේ. ඒක තීටා. ඒ දෙන සමාන වෙනවා. ඊට පස්සේ බලන්න මේ ආලෝකයෙන් කොහොම ඇවිල්ලා මෙන්න මේ n කියන පෘෂ්ඨය මත ගැටුණට පස්සේ මොකක් වෙලා තියෙනවද? එයා වර්තනය වෙලා තියෙනවා. හරිද? අපි දන්නවා සාමාන්‍යයෙන් වර්තනය වෙනකොට හරි සාමාන්‍යයෙන් වර්තනය වෙනකොට මෙන්න මේ කෝණය තමයි අපි කියන්නේ මොකක් කියලාද? මෙන්න මේක මම කියනවා පතන කෝණය. මම මේක තීටා කියලා ගන්නවා. ඔයාලට පේන්න ඕනේ මෙන්න මේ කෝණය සමානයි. ඇයි මේ පේනවද මේ? ඉසෙල් දෙකක් තියෙන. ඉසෙල් කියන මොකක්ද? ඒකාන්තර කෝණයක් බෙදලා තියෙන්නේ. මේක තීටා කියලා මට ගන්න පුළුවන්. හරිද? ඒ වගේම බලන්න මෙන්න මෙතන ඇන්ගල් එක. මෙන්න මේකම නිකන් ආර කියලා කියනවා. මෙතන මොකක්ද තියෙන්නේ? මෙතන තියෙන්නේ වර්තනය වෙලා ගිය වර්තන කෝණය. එතකොට දැන් මේ ගාන විදිහට ගත්තොත් එහෙම අපිට ලේසියෙන් මෙන්න මේ දෙන්නෙක් අතර සම්බන්ධ ගන්න පුළුවන්. කවුරු අතර බලන්න. මෙතන මෙන්න මේ N1 සහ N2 අතර සම්බන්ධය මට ලේසියෙන් ගන්න පුළුවන්. කොහොමද ගන්න කියලා බලන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් ආලෝක කිරණයක් දැන් මෙතන පූර්ණාභ්‍යන්තර පරාවර්තනය වෙලා තියෙනවා. සාමාන්‍ය පූර්ණාභ්‍යන්තර පරාවර්තනය වෙන්න මොකක් වෙන්න ඕනද? ආලෝක කිරණයක් ගාහන්තර මාධ්‍යයකින් විරුද්ධතර මාධ්‍යයකට යන්න ඕන. දැන් ගාහන්තර මාධ්‍යය කියලා කියන අපි දන්නවා සාමාන්‍යයෙන් මොකක්ද? එක මාධ්‍යයකට සාපේක්ෂව අනිත් මාධ්‍යයේ වර්තනාංගය වැඩි නම් අපි යට කියන ගාහන්තරයි කියලා. එහෙනම් මෙන්න මේ දෙන්න N1 සහ N2 ගත්තොත් එහෙම කාගේද වර්තනාංගය වැඩි වෙන්න ඕනේ? N2 වල වර්තනාංගය වැඩි. දැන් බලන්න මේ යන ආලෝක කිරණය මොකක් වෙලා තියෙනවද? මෙන්න මේ N කියන පෘෂ්ඨයට ආවට පස්සේ මෙතන වර්තනය වෙලා තියෙනවා. හරි? දැන් හොඳට බලන්න මොකක් වෙලා තියෙන්නේ කියලා. මෙයා වර්තනය වෙද්දී අභිලම්බයෙන් ඉවතර තමයි හැල්ලා තියෙන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් කොහොමද අයි අභිලම්බයෙන් ඉවතර හැල්ලෙන්නේ මොකක් වගේ අවස්ථාවක් වෙනකොටද? මොකක් වගේ වෙනකොටද? ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යයකින්ද විල්ලතර මාධ්‍යයකින් තමයි මොකක් වෙන්නේ? අභිලම්බයෙන් ඉවතර හැරෙන්නේ. මේ දෙන්නගේ වර්තනාංගය වැඩි මාධ්‍ය මට කියන්න පුළුවන් කවුරු කියලාද? N2 කියලා. මෙතනින් ඔයාලට ගන්න පුළුවන් මෙන්න මේ N1 සහ N2 අතර සම්බන්ධයත් ඒ වගේම N2 සහ N3 අතර සම්බන්ධයත්. මේක ඕනම කෙනෙක්ට ලේසියෙන් හදාගන්න පුළුවන්. හරිද? මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ N1 වර්තනාංකයයි හරිද? N3 වර්තනාංකය අතර සම්බන්ධය ගන්න. හරිද? මේක ගන්න අපි කතා කරනවා අවදි කෝණ අවස්ථාව ගැන පොඩ්ඩක් යනවා. හරිද? මතකද අවදි කෝණ C කියලා ගත්තොත් sin C සමානයි මොකක්ද? N විරල බෙදෙනවා N ගහනට. ගහනට. ඒත් මෙතන බලන්න මේ වගේ වැඩක් මම කරනවා. හරිද? දැන් හොඳට බලන්න. මෙන්න මේ N2 සහ N1 කියන මාධ්‍ය දෙකට අදාළව මම කියන්නම් මෙයාගේ අවදි කෝණය. මම මෙතන වෙනම අදින්නම්. හරිද? බලන්න. එතකොට මේ මම අදින්නේ N1 වර්තනාංගයේ තියෙන මාධ්‍ය දෙන්නේ N2 වර්තනාංගයේ තියෙන මාධ්‍ය මෙතනින්. හරිද? මම මෙතන අදිනවා අවදි කෝණ අවස්ථාව මෙයාගේ. හිතන්නකෝ අවදි කෝණ කියන C. දැන් මොකක්ද වෙන්නේ? අවදි කෝණය මෙයා පතේ මොකක්ද වෙන්නේ? මෙන්න මේ මාධ්‍ය දෙක මේකට පෘෂ්ඨ ඔස්සේ යනවා. ඒතර මෙයාගේ අවදි කෝණයට අදාළව මට සමීකරණය යන්න පුළුවන් මොකද්ද? sin C සමානයි. කවුද? මිලතර එක්කන උඩින් ඉන්නේ. ඒතර N1 බෙදීම N2 කියලා මට ලියන්න වෙන්නේ. sin C සමානයි N1 බෙදීම N2 කියලා ලියන්න වෙන්නේ. හරිද? ඒ වගේම මම මෙතනින් මලින්නම් කවුද? N2 දෙවෙනි මාධ්‍යයයි තුන්වෙනි මාධ්‍යයයි. දැන් ඔයාලට පේනවා මොකක්ද? මෙයානේ ගහනතර මාධ්‍ය එක්කලා ඉඳලා තමයි විල්ලතර මාධ්‍ය එක්කලා යන්නේ අවදි කෝණ අවස්ථාව ගන්න ඕන. එහෙනම් මෙතනත් මම අවදි කෝණ අවස්ථාව යනකොට බලන්න මෙන්න මේ මම කෝණේ C කියලා කිව්වොත් මොකක්ද වෙන්නේ? අවදි කෝණේ වදිනොත් මම මෙතන අවදි කෝණේ C කියලා ගත්ත නිසා මෙයාගේ අවදි කෝණේ C ඩෑෂ් කියලා ගන්නවා. හරිද? දැන් මොකක්ද වෙන්නේ? මේ ආලෝක කිරණය මේ දෙන්න වෙන් කරන පෘෂ්ඨ ඔස්සේ යනවා. සාමාන්‍ය දන්න දේ. එතන මේ දෙන්නට සෝරි මම මෙතන L2 මෙයා L3 හරි? තුන්වෙනි වර්තනාංගය L3. එතන මෙතනට අදාළව මට ලියන්න පුළුවන් මොකක්ද? එයාගේ sin C සමානයි මොකක්ද? එයාගේ විල්ලතර එක්කෙනා කවුද? N3 බෙදීම N2. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා.
මෙන්න මේ පතන කෝණය. පතන කෝණය සාමාන්‍ය අවදි කෝණයට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? පූර්ණබ්බතර පරාවර්තන වේග තමයි වෙන්නේ. හරි? එහෙනම් මට කියන්න පුළුවන් නේද මෙන්න මේ θ කෝණය. මෙන්න මෙයත් එක්ක මම සැලකුවා. මෙන්න මේ m කියන මාධ්‍යක වෙන් කරන පෘෂ්ඨයට දාලා. හරිද? එයාගේ අවදි කෝණය අපි ගමු c කියලා. එයාගේ අවදි කෝණය මම ගත්තේ c කියලා. මේ c කියලා ගත්තේ. මෙන්න මේ c සහ θ අතර සම්බන්ධය මට කියන්න දෙන්න. කවුද ලොකු? අනිවාර්යයෙන්ම θ ලොකු වෙන්න ඕනේ. ඇයි ඒ? θ ලොකු වෙච්ච නිසා තමයි මොනවා වුනේද? θ ලොකු වෙච්ච නිසා තමයි මෙයා පූර්ණබ්බතර පරාවර්තනය වුනේ. මෙතන ගන්න. මෙතනට දාලා අපි ගියොත් එහම මොකට පේනවා මේ θ කෝණය සහ එයාගේ අවදි කෝණය. අවදි කෝණය මම c dash කියලා ගත්තේ. මේ දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද? දැන් ඔයාලට පේනවා මොකක්ද වෙලා තියෙන්නේ? මේ ආපු ආලෝකයෙන් හැබැයි මාධ්‍යයට ගිහිල්ලා තියෙනවා. ඒකට යන්න නම් අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනේද? අවදි කෝණයට වඩා අඩු කෝණයකින් තමයි මොනවා වෙලා තියෙන්නේ? අවදි කෝණයට අඩු කෝණයකින් තමයි මෙතනින් මෙයා පතනය වෙලා තියෙන්නේ. එතකොට අපිට පේනවා මේ දෙන්න අතර සම්බන්ධයක්. කවුද? මෙන්න මෙයාගේ අවදි කෝණය මෙන්න මෙයාගේ අවදි කෝණය අතර සම්බන්ධයක් මම ගත්තා. මේ බලන්න එකම කෝණයට සාපේක්ෂව θ කියලා කියන උදාහරණයක් අංශක 60යි කියලා. එතකොට c කියන එක නම් 60ට වඩා කුඩායි. මෙතන ගත්තොත්. මෙතන ගත්තොත් මොකක්ද වෙලා තියෙන්නේ? මේ 60යි නම් c කියන එක නම් 60ට වඩා විශාලයි. නේ? එතකොට මට කියන්න පුළුවන් මෙන්න මෙහෙම මම සම්බන්ධයක් ගන්නවා කවුරු කවුරු අතරද c සහ c dash අතර. c සහ c dash අතර සම්බන්ධයක් ගන්න. මොකක්ද බලන්න මට ඒ සම්බන්ධය? මට පේනවා θ සහ c අතර සම්බන්ධය ගත්තොත් θ විශාලයි මෙතන c කුඩායි. නේ? මෙතන ගත්තොත් මොකක්ද වෙන්නේ? c dash විශාලයි θ කුඩායි. එහෙනම් මට කියන්න පුළුවන් මොකද්ද මේ දෙන්න අතර සම්බන්ධය? කවුද මෙතන ලොකු එක්කෙනා වෙන්න ඕනේ? c dash තමයි ලොකු එක්කෙනා වෙන්න ඕනේ. හරිද? ඒතර c dash සහ c අතර සම්බන්ධය c dash තමයි ලොකු. දැන් බලන්න අපි මෙතන දෙමු. දැන් මෙතන වර්තනාංගය මෙන්න මෙතන අපි ගත්තොත් මෙතන මම ගත්තේ මේ n2 සහ n3 වර්තනාංගයේ තියෙන මාධ්‍යයක සැලකුවොත් එහෙම යාගේ අවදි කෝණය c dash කියලා. මේක c dash නේ. ඔයාලට පේනවද මෙන්න මේ දෙන්න ගත්තොත් හොඳට බලන්න මට කෙලින්ම මේ දෙන්න අතර මට දැන් ඕනේ මොකක්ද n1 සහ n3 අතර වර්තනාංග අතර සම්බන්ධ ගන්න. හරිද? දැන් බලන්න අපි දැක්ක කවුද c dash තමයි විශාලයි. එහෙනම් මෙන්න මේ sin c කියන එක ලොකු වෙන්න ඕනේ. මෙතන sin c ට වැඩි. sin c dash කියන එක ලොකු වෙන්න ඕනේ sin c ට වැඩි. හොඳට බලන්න n2 කියන එක මෙන්න මෙතන දෙන්නට පොදුයි. නේ? එහෙනම් sin c dash ලොකු වෙන්න නම් මොකක් වෙන්න ඕනද? n3 විශාල වෙන්න ඕනේ. n1 අඩු වෙන්න. හරි? ඔන්න මට එනවා සම්බන්ධය මොකද්ද? n3 සහ n1 අතර කවුද මේ දෙන්නගෙන් ලොකු? n3 ලොකු කියලා ගන්න පුළුවන්. හරි? මෙන්න මේක තමයි අපිට අවශ්‍ය වෙච්ච සම්බන්ධය. n3 ලොකු. හරි. අපි දන්නවා මම කලින් ඔයගලන්ට කිව්ව මොකක්ද? වර්තනාංගය සමානයි රික්තකය තුලදී ආලෝකයේ වේගය බෙදීම අදාළ මාධ්‍ය තුලදී ආලෝකයේ වේගය. හරි? ඔයාලට පේන වර්තනාංගය සහ ඒ අදාළ මාධ්‍යයට ආලෝකයේ වේගයට තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. මෙයා වැඩි වෙද්දි මෙයා අඩු වෙනවා නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම හදාගමු මේගොල්ලන්ගේ වර්තනාංග අතර සම්බන්ධයක්. ඒතර වර්තනාංග අතර සම්බන්ධය පරස්පරය තමයි මොකක් වෙන්නේද? ඒගොල්ලන්ගේ ආලෝකයේ වේගය අතර පරස්පර ඉදිරියට මට ගන්න පුළුවන්. හරිද? බලන්න වැඩිම එක්කෙනා කවුද? n2 නේද? වැඩිම වර්තනාංගයක් තියෙන n2 වල. මොකද n3 වලට වඩා n2 විශාලයි n1 වලට වඩා n2 විශාලයි. ඊළඟට කවුද විශාල කියලා බලන්න. ඊළඟට අපිට බලන්න වෙන්නේ n1 සහ n3 කියලා දෙන්නයි. බලන්න n1 සහ n3 කියලා දෙන්නයි කවුද වැඩි කියලා අපිට ආවේ? n3 වැඩි. එහෙනම් n3 විශාලයි. එහෙනම් අඩුම වර්තනාංගයක් තියෙන කාටද? n1 වලට. අඩුම වර්තනාංගයක් තියෙන n1 වලට. හරි? එහෙනම් අපි දන්නවා මොකක්ද? මේකේ පරස්පරය තමයි වේග අතර සම්බන්ධ වෙන්නේ. මෙයා වැඩි මෙයා අඩු වෙනවනේ. එහෙනම් මොකක්ද මට මෙතන ලියන්න පුළුවන්? මෙතන මට ලියන්න පුළුවන්. ඒතර වැඩිම ප්‍රවේගයක් තියෙන්නේ v1ට. ඒ වගේම මැද්ද ප්‍රවේගයක් තියෙන්නේ v3ට. අඩුම ප්‍රවේගයක් තියෙන්නේ v2 මාර්ගයට. ඔක තමයි අපේ උත්තරේ.